Welcome to my YouTube channel. Aneh, enak tak? Hai කියන්නේ හැමෝම හලෝ. මෙතර ලාල්ලන් හිටියද? ඔයා දැන් ගොඩ කැමරා පේන්න මූණ පේන්න. Hi, welcome back to my YouTube channel. මම හිතනවා මගේ ලස්සන ළමයි සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කැම්පස් එකේ යුනිට් එකක් මම කොහොමද ස්පෙන්ඩ් කරන්න කියලා. ඉතින් අද වෙන්ස්ඩේ අද උදේ 8 ඉඳන් 5 වෙනකන් ලෙක්චර්ස් තියෙනවා. බලමු කොහොමද මම අද දවස ස්පෙන්ඩ් කරන්න කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඔයාලා වගේම ඉතින් මම උදේ පාන්දරට නැගිටම සොම්බියෙක් වගේ ටිකක් ඉතින් නැගිටලා ටික වෙලාවක් ඉතින් හොඳ මාන්තු ගතියෙන් ඉඳලා ඊට පස්සේ එළියට ඇවිල්ලා ඉතින් වටපිටාවත් චුට්ටක් බලලා මම්මගේ උදේ පාන්දරට බොන වතුර ටික දැන් බීගෙන සාමාන්‍යයෙන් බොටල් එකෙන් වතුර බොටල් 3ක් බොනවා. ඉතින් එහෙම තමයි මම දවස ස්ටාර්ට් කරේ. ඊට පස්සේ ඉතින් වොෂ් එකක් දාගෙන මම රෙඩි වුණා යුනියන්න. ඉතින් මම කිසිම වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ නැහැ උදේට පරක් වුණොත් කියලා. හරි තියෙන්නේ අද මම යන අවුට්ෆිට් එක. ඊට පස්සේ ටටක් ගාලා හොස්ටල් එකේ ඉඳන් යන්න තියෙන්නේ කැම්පස් එකට. ඉතින් ඇත්තටම මට බස් එකේ යන වීඩියෝ ක්ලිප්ස් නම් ගන්න බෑ. මොකද අපි යන බස් එක අපිට යන්නත් ඉඩ නැහැ තරමට සෙනඟ. මම හිතනවා ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්නත් ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් කැමති නම් අනිවාර්යයෙන්ම ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා දාන කමෙන්ට් මට මාර විදියට වටිනවා. ඉතින් මේ කමෙන්ට් මාව මාර විදියට මොටිවේට් කරනවා. ඉතින් මතක ඇතුව ලස්සන කමෙන්ට් එකක් දාන්න. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්නත් ගොඩාක් කැමති වෙයි කියලා. හරි කොහොම හරි දැන් කියව කැම්පස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අද අපිට පළවෙනි ලෙක්චර් එක තිබුණේ ක්‍රියේටිව් ලෙක්චර් එකක්. ඉතින් ක්‍රියේටිව් ලෙක්චර් එකේ තිබුණේ අද අපිට කස්ටම් ඩිසයින් කරන්න. ඉතින් ලෙක්චර් එනකන් ළමයි එනකන් මම ඉතින් වීඩියෝ කර හිටියා. මේ දැන් යන්නේ අපේ කැම්පස් එකේ අපි ඉන්න අන්තිම අවුරුද්ද. ඉතින් චුට්ටක් කනගාටුයි. හැබැයි ඉතින් ඉවර වෙනවනේ කියලා චූටි සතුටකුත් තියෙනවා චූටි දුකකුත් තියෙනවා. මෙහෙම ඉතින් හැපි එකේ හිටියට අපිට කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හරිම වැඩ ගොඩක් තියෙන අවුරුද්දක් තමයි මේක. වැඩ තිබුණා කියලා නෑනේ ඉතින් සතුටින් ඉන්න ඕනනේ. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් අපේ ස්ටඩි ලීව් එක තමයි අපේ සෙම් එක. අපේ සෙම් එක තමයි අපි ස්ටඩි ලීව් එක කරගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් කැම්පස් යන කෙනෙක් නම් ඔයාලත් මේ වගේ නම් ලස්සන කමෙන්ට් එකක් දාන්නකෝ ඔයාලත් එහෙමද කියලා. අපිට ෆයිනල් ඉයර් එකේදී තියෙනවා වේදිකා ප්‍රසංග කියලා සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒකට අදාළ කරන කස්ටම් ඩිසයින් එකක් ට්‍රැඩිෂනල් කස්ටම් ඩිසයින් එකක් අපි කොහොමද ඩිසයින් කරගන්නේ. එතකොට ඒවා හරියටම ගලපගන්නේ කලර්ස්. එතකොට ඒක හරියටම ඩිසයින් කරන්නේ. අන්න ඒ දේවල් ගැන තමයි අපේ ලෙක්චර් කියලා දුන්නේ. ඉතින් ඊට පස්සේ අපේ ලෙක්චර් චුටි ඇක්ටිවිටි එකක් දුන්නා කරන්න කියලා. ඉතින් අපිට කස්ටම් එකක් ඩිසයින් කරලා දෙන්නකෝ. ඉතින් අපි ගෲප් කරලා දැන් ඉතින් අපි මේ හැමෝම එකතු වෙලා කස්ටම් එක අඳින ගමන් ඉන්නේ. ඉතින් මෙන්න මෙයා තමයි කස්ටම් එක කියන්නේ. අපි ඉතින් මට වෙලා ආයට මෙහෙම අඳින්න කීප එක විතරයි කරේ. අපිට ඉතින් චිත්‍රයක් අඳින්න කියලා දුන්නාට පස්සේ අපි හැමෝම පොඩි උන් ටික වගේ. ඔයාගේ චිත්‍රය ලස්සනයි, අපේ චිත්‍රය ඔයාගේ චිත්‍රය ලස්සනයි. ඉතින් ටිකක් මොන්ටිසෝරිට ගියා වගේ තමයි හැසිරෙන්නේ වෙලේ. අපි ඉතින් කොච්චර ලොකුද මොන්ටිසෝරි ගත්තේ නම් නිතරම වතුනවා. බලන්නකෝ ලෙක්චර් අපේ ඩිසයින් එකට මොනවද කිව්වේ කියලා.
විදිහට තමයි ඉවරුනේ. ඊට පස්සේ අද අපිට තිබුණේ එක පැට්‍රිකල් සබ්ජෙක්ට් එකයි. ඉතින් සාමාන්‍යයෙන් එක පැට්‍රිකල් එකක් වෙනුවෙන් කස්ටියුම් චේන්ජ් කරන්න හරිම කම්මැලි. සාමාන්‍යයෙන් මම නම් චේන්ජ් කරන හැමදාම වගේ. ඉතින් අද මට හරිම කම්මැලිකමක් ඇවිල්ලා මම චේන්ජ් කරේ නැහැ. ඉතින් බලන්නකෝ මේක මට කියන දේවල් අද. ළමයිගේ බ්ලොග් කරනවා බලන්න කම්මැලි ළමයිගේ බ්ලොග් බලලා ඔයාලට ඔන්න ඔය විදිහට තමයි අපේ උදේවරු ලෙක්චර්ස් ටික ඉවරුනේ. දැන් ලෙක්චර්ස් ටික ඉවරලා දැන් අපිට තියෙන ලන්ච් ටයිම් එක. ඉතින් ඉක්මනට ලන්ච් අරගෙන අපි යන්න ඕන ඊළඟ ලෙක්චර් එකට. අපිට ලන්ච් ටයිම් එක හැමෙන්න ටිකක් පරක් වුණා. ඉතින් කොහොම හරි ඉක්මනට ලන්ච් එක අරගෙන අපි ඊළඟ ලෙක්චර් එකට ගියා. ඉතින් ඇත්තටම ලෙක්චර් එකක් නෙමෙයි තිබුණේ අපේ වර්ක්ෂොප් එකක්. මොකද අද අපිට තිබුණා රවිබන්දු විද්‍යාපති සර්ගේ වර්ක්ෂොප් එකක්. ඉතින් ඒක නම් චොට්ටක් පරක් වුණා. ඉතින් දන්නවනේ ලන්ච් ටයිම් එකකින් පස්සේ ලෙක්චර්ස් වල ඉන්නවා කියන්නේ කරන්න බැරි වැඩක්. බලමු ඉතින් කොහොමද අපි ඒක කරේ කියලා. ඇත්තම කිව්වොත් ගයිස් කියන කනගාටුයි මම වාඩි වුණා විතරයි මට මතක. ඊට පස්සේ අපිට ටී බ්‍රේක් එකක් දුන්නා. ඒ වෙලේ තාම මම ඉතින් නැගිට්ටේ. ඊට පස්සේ ඉතින් ටී බ්‍රේක් එකේදී ජූස් බාර් එකට ඇවිල්ලා බීලා රිෆ්‍රෙෂ් වෙලා ගියා. ඊට පස්සේවත් ඉතුරු ටිකවත් අහන් ඉන්නවා කියලා. හරි ඔන්න ඔය විදිහට තමයි මම මගේ ලෙක්චර්ස් ටික ගත වුණේ. ඉතින් අද දවසේ ඔය විදිහට තමයි යුනිට් එකක් ස්පෙන්ඩ් උනේ. ලෙක්චර්ස් ටික ඉවර වෙලා දැන් ඉතින් අපි ආවා හොස්ටල් එකට යන්න. ඉතින් දැන් මේ අපි හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඔය විදිහට තමයි උදේ 8 ඉඳන් 5 වෙනකල් ලෙක්චර්ස් තියෙන දවසක් මම ගත කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලත් මේ විදිහේ වීඩියෝස් බලන්න කැමති වෙයි කියලා. ඉතින් කැමති නම් ලස්සන කමෙන්ට් එකක් දාන්න. කැමති නැත්නම් ඒත් කමෙන්ට් එකක් දාලා කියන්න කැමති නැහැ කියලා. හරි එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මගේ ලස්සන ළමයි සතුටින් පරිස්සමින් ඉන්න කියලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා.